ඔය ඇත්තටම ඉස්සෙල්ලම මම කියන්නේ ඔය වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ලස්සන වෙන්න ඕන නම් අපිට ස්වභාවික දේවල් වලින් පුළුවනි. ඉස්සර ආදි කාලේ කොකුම් පොතු ඔය කහ හරං කහ ඔය වගේ දේවල් වලින් ලස්සන වෙන ක්‍රම තිබුණා. ඉතින් ඒ වගේ දේවල් මම ඒ වගේ පොඩි පොඩි බෙහෙත් වර්ගත් ලියලා දෙනවා පුතේ මේක කරලා හැම පැහැපත් කරගන්න මම ඔයාගේ ලෙඩේ හොඳ කරලා දෙන්නම් කියලා ඒවට නිසි ප්‍රතිකාරය කළා රෝගේ සුව කරලා දෙනවා. ඇත්තටම ඉතින් දැන් ඉන්න තරුණ පරපුරේ ළමයි ගොඩක් ආසයි ලස්සනට ඉන්න කවුරුත් ආසයිනේ අපි වුණත් වයස ගියත් තාම ආසයි ලස්සනට ඉන්න. ඉතින් ඒ වගේ දේවල් කරනකොට ගොඩාක් කල්පනාවෙන් අවබෝධයෙන් කරන්න ඕන. ආවට ගියට කිසිම දවසක Tamanට දුසුදුසු දේවල් කරලා අමාරුවේ වැටෙන්න එපා. මොකද ඒ කියන්නේ අසාත්මිකතාවයක් ආවහම මේක ජීවිත කාලෙටම බලපාන මට්ටමේ රෝගීනුත් ඉන්නවා. ඒ කියන්නේ කොච්චර ප්‍රතිකාර කරුවත් හොඳ වෙන්නේ නැති කොටසක් ඉන්නවා. ඒක නිසා හරියටම ඒවා හොඳ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ඇලර්ජික් පරීක්ෂණ පවා කරපු අය අපි ගාවට එනවා. මොකද්ද මෙයාට ඇලර්ජික් වෙන්නේ මොන කෑමෙන්ද මොන දේයින්ද කියලා ඒ වගේ ලොකු පරීක්ෂණ තියෙනවා. ඒවා කරලා බරපු රෝගීන් පවා මං ගාවට එනවා. මං ඉතින් ඒ රෝගයට අදාළ කරන විදිහට ප්‍රතිකාර කරලා රෝගියව සුව කරලා දෙනවා.